නිල වෙදකම කියන්නේ මොකක්ද? තෙරපණ එක විතරක් නෙමෙයි. නිල වලට බෙහෙත් බදින්න ඕනේ. නිල මොකද පුච්චනවා කියන්නේ? නිලේ රත් කරන. රත්තරන් බොත්තම රිදී බොත්තම 12764ක් නිල තියෙනවා. 12764ම ඔබට අවබෝධයක් තියෙනවා. ඕනම ලෙඩකට ප්‍රතිකාර කරන්න පුළුවන් විදියට ඔබ බෙහෙත් කරන්නේ S දිහා බලලා. ප්‍රෙෂර් පොයින්ට් කියන එක නෙමෙයි අපේ සිංහල වෙදකමේ තියෙන. මොකද්ද මේ වාජීකරණය? ශරීරයේ තියෙන ශක්තිය වර්ධනය කරන. වාජීකරණය කියන්නේ ලිංගික අප්‍රාණිකත්වයේ පමණක්ම නෙවෙයි. කොණ්ඩේ වගේ ඇඟ ශක්තිමත් වෙන්න, මහත් වෙන්න. ඇති වෙන්න පුළුවන් හේතු මොනවද? දිය වැඩියාව නිසාද දිය වැඩියාවට ගන්න බෙහෙත්? වැඩි කාලයක් ඉන්න ගන්නවා ගටිහිර බෙහෙත්. හાર્ට් බීට් එක වැඩි කරන්නේ නේද? තමන්ගේ තියෙන ශක්තිය එතනට යොදවනවා. කෙටි කාලින තෘප්තියක් ඇති වුණොත් දීර්ඝ කාලින ගැටලුවක්. ලෝකේ ගත්තොත් 130ක්ම මේ ප්‍රශ්නෙම පෙළෙනවා. එහෙම ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ. එයාට බෙහෙතක් හදලා තමයි මම දෙන්නේ. රෙඩිමේඩ් බෙහෙත් කතාවක්. විවාහයේදී බිරිඳ සහ සමියා අතරේ කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැහැ. තෙරපුමකින් ලෙඩක් හොඳ කරගන්න. අපි ඇස්වලට මහපට ඇඟිල්ලට සුලගිල්ලට බදිනවා වගේ පතේට හරියන විදියට බෙහෙත් වර්ග තියෙනවා. ස්පර්ශය විතරක් හරියන්නේ නැහැ. පතේ විතර හරියන ලෙඩ තියෙනවා. දරු ඵල ලබා ගැනීමේදී ඇති වෙන ගැටලු. ඇඟේ දුර්වල වුණොත්, එතකොට තල තෙලින්, අස්ථි දුර්වල වුණොත්, මී තෙලින් කන්න වෙන්නේ ශනික කෑම, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු. එළඟ තෙල් කියන්නේ ලුකාජීකරණ ශක්තියේ තියෙන ප්‍රබලම තෙලක්. අන්තිම මොහොතේ විවාහයෙන් පස්සේ තමයි දරුවෙක් හදන්න යොමු වෙන්නේ. යොමු වුණාන් පස්සේ තමයි තේරෙන්නේ එයාට ධාතු ශක්තිය දුර්වලයි. ශනික මෝචනය කියන එක. ඒක ඇඟෙන්ම එන එකක්. ඒත් අරගෙන පුරුදු වුණාන් පස්සේ නොගෙන ඉන්න බෑ. ඒක නැතුව බෑට පස්සේ. දරුපල අහිමි වීමට ගොඩක් ඉඩ තියෙනවා. අර පාවිච්චි කරපු බෙහෙත් වල ඇඟට හානිකරදායක. මේක උගන්වන්නේ නැද්ද? මුලුවක් තියෙනවා පාරම්පරික නිල වෙදකම උගන්වන්නේ. කොහොමද සම්බන්ධ වෙන්නේ? 071යි 3200යි 487 කෙටියෙන් ගොඩක් දේවල් උගන්වනවා. ලිංගිකත්වයේ පිළිබඳ ප්‍රයත්නයක් නැහැ. ඒවටත් බෙහෙත් තියෙනවා. ගොඩක්ම ලේ යන ඒවට ඒව සති දෙකෙන් නවත්තන්න. දිදුලන ජීවිතයක ඉස්තරම් වටිනාකම නිලේකා ජුවලර්ස්. Protect your home with Next Gen Security. IMU Smart Home Security Products. දැඩිකම රන්නය මධ්‍යස්ථානවලින් වැඩිම මුදලක් මෙන්ම උතුර දකුණ යා කරන වැඩිම ශාකා ජාලයක්. Nova Aesthetic Center. නිතර අපි කතා කරන නිතර අප හමුවන හෙළ වෙදදුරන් දෙදෙනෙක්ට අපි නැවතත් ආරාධනා කළේ හෙළ වෙදදුරු කෝසල ශ්‍රී හේබගේ සහ හෙළ වෙදදුරු පසින්දු මාරසිංහ කියන දෙපළ දෙන්නත් එක්ක අද කතා කරන්නේ මාතෘකාවන් දෙකක් හැමදා වගේම කෝසල අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නිල වෙදකම පිළිබඳව නේද? ඒ වගේම පසින්දු අවධානය යොමු කරන්නේ වාජීකරණය. මම හිතන්නේ මේක නම් ගොඩාක් අද තියෙන ප්‍රශ්නයක් මේ ගොඩක් අයට ලිංගික මේ ප්‍රාණවත් වීම අප්‍රාණික වගේ කාරණාත් ඒක අපි මාතු කතා කරා. කෙසේ වෙතත් නිල වෙදකම කියන්නේ මොකක්ද? ඊටාම කෙටියෙන්. මට ගොඩාක් මේ සංස්කෘති ඉතිහාසය ඕනේ නැහැ. කෙටියෙන් කියන්නේ නිල වෙදකම කියන්නේ අපේ තියෙන ශරීරයේ තියෙන පත වල ස්වභාවික යන රටාව වෙනස් වුණොත් එතන ලෙඩක් ඇති වෙනවා. ඔව් ඊට පස්සේ නිල වෙදකම කියන්නේ වෙදකම කියන්නේ ඒ රටාව ඇති වෙන වෙනස්කම හදන ක්‍රමවේදය. ඒක කටු ගහලා හරි නැත්නම් නිලේ තෙරපලා හරි. කටු කියන්නේ චීන කටු කියන එකද? නෑ අපේ වෙනම තියෙන කටු ගහන ක්‍රමයක්. නෑ මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් නිල වෙදකම කියලා අපි දන්නවා ශරීරය තුළ නිල තියෙනවානේ. ඒ නිල ස්පර්ශ කිරීමක් කරනවා. හරි සමහරු. ඒක හරියම නිල ඇල්ලුවා කියලා කියන්නේ. හරිද? සමහරු අහනවා මේ ස්ථානයේ මෙතන ඇල්ලුවම සනීපයි නේද? නිින්ද ගියා නේද? සැහැල්ලුවක් දැනනවා නේද? ශරීරයේ තියෙන නිල. දැන් ඔබ කියන්නේ මොකද්ද මේ? නෑ නිල වෙදකම කියන්නේ තෙරපණ එක විතරක් නෙමෙයි. නිල වලට බෙහෙත් බදින්න ඕනේ. නිලවල තියෙනවා වාපිස්සෙන් වෙනස් වීමක්. ඒ වෙනස් වීම අනුව බෙහෙත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන නිදන්ගත රෝග ඒ වගේ තියෙන හොද කරගන්න බැරි ලෙඩ හැදෙන්නේ අපේ තියෙන ස්වභාවික පතවල වෙනස් වීම. නිල වලටත් බෙහෙත් බදිනවද? ඔව් නිල වලට බෙහෙත් බදිනවා. ඒ වගේම නිල පුච්චනේ කියන්නේ රත් කරන ඒවා තියෙනවා. ඒක නිල වලට බෙහෙත් බදිනවා. නිල ස්පර්ශ කරනවා. නිල මොකද පුච්චනවා කියන්නේ මොකද්ද? කියන්නේ රත් කරනවා. නිලේ රත් කරන. ඒ කියන්නේ තබ බොත්තමකින් රත්තරන් බොත්තම රිදී බොත්තම ඒ වගේ වලින් බිඳුම් පිලිසුම් කියලා අපි සාමාන්‍යයෙන් හරිය තියෙන්නේ. ඒක කටු කිව්වේ? කටු කියන්නේ ඒක රත්තරන් කටු රිදී කටු එහෙම කටු තියෙනවා. ඒ නිලේට. ඔව් නිලේට ආවේනිකව කටු භාවිතා කරනවා. මේ හැම කට්ටක්ම අර ස්වභාවික ගහන්න බෑ. හරි. ඒකේ අංශක ගානක් තියෙනවා. එහෙම තියෙනවා. එතකොට ඒ දැන් අපේ තියෙන ස්වභාවික යන
රටාව වෙනස් වුණොත් එහෙම මෙතන 12764ක් නිල තියෙනවා. ඒ පුද්ගලයාගේ ශරීරේ ඒ නිල ස්ථානවල ස්වභාවික යන ශක්තිය වෙනස් වෙච්ච හැටිය එතන ලෙඩක් හටගන්නවා. ඒතර නිල වෙදකම කියන්නේ මොකක්ද මේ? වෙදකම කියන්නේ එතනින් ඒක ඒ රටාව හරි ගස්සන එක. දැන් ඔබ නිල හා සම්බන්ධුනුත් වෙදකම් කරන කෙනෙක්ද? ඒක 12000 කීයක්ද නිල? 764. 12764. ඒ 12764ක් පුද්ගලයාගේ මේ ශරීර පංචස්කන්ධය තුළ තියෙනවා. ඒතර ඒ නිල 12764ම ඔබට අවබෝධයක් තියෙනවා? නෑ. ඒතර අවබෝධයක් නෑ. නමුත් ප්‍රධාන ඕනම ලෙඩකට ප්‍රතිකාර කරන්න පුළුවන් විදිහට අපේ පතවල අවබෝධය, නිලස්ථානවල අවබෝධය අපි කරලා ඒක පුරුදු වෙලා තියෙනවා. ඒක කොයි දැන් අපි හිතමු දැන් ඔබ මුල්ම සාකච්ඡාවට හමු වෙනකොට කිව්වේ පුද්ගලයෙක් ආවට පස්සේ ඒ පුද්ගලයාගේ ඉරියව්ව, ඒ පුද්ගලයා පැමිණෙන වෙලාව, ඒ පුද්ගලයාගේ මේ චලනයන් මේ ඔස්සේ තමයි ඔබ නෝට් කරගන්නේ. ඊට පස්සේ ඔබ කිව්වා ඔබ බෙහෙත් කරන්නේ S දිහා බලන නේද? ඔව් එහෙමත් කරනවා. එපත් කරනවා. දැන් ඔබ අද පළවෙනි වතාවට කියනවා සාකච්ඡාවේ නෑ මම නිලවලුත් ප්‍රතිකාර කරනවා කියන. ඒතර පුද්ගලයෙක් ආවම එයාට නිලවලින්ද ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාට සාමාන්‍ය පුද්ගල විදිහට බොන්න බෙහෙතක් දීලා කරන කොහොමද මේක තේරුම් ගන්නෙ? ඔව් නිලවෙදකමේ කොහොමද බොන්න බෙහෙතු තියෙනවා. දැන් ওই තියෙන ප්‍රෙෂර් පොයින්ට් කියන එක නෙමෙයි අපේ සිංහල වෙදකමේ තියෙන්නේ. ඒකේ ගොඩාක් ගැඹුරට යනවා නිල වලට. දැන් සමහර අයට කියනවානේ සමහර අය බෙහෙත් බොන්න කැමති නැහැ කියනවා. බෙහෙත් බිව්වම වගන්න නරක වෙනවා කියන කට්ටිය ඉන්නවා. බය කට්ටිය ඉන්නවා. ඒ වගේ අයට අවශ්‍ය නම් නිල වෙදකමින් කරන්න පුළුවන්. ඒතර ඔබ ශ්‍රේෂ්ඨ කීයක ඉන්නවද? ඔබ නාඩි ශාස්ත්‍රයක් දන්නවද? නිල වෙදකමක් දැන් ඔබ පළවෙනි වතාවට නිල වෙදකම ගැන කියන්නේ. සිංහල වෙදකමේ කොටස් 32ක් තියෙනවා. වෙද ක්‍රම 32ක් තියෙනවා. ඒකෙන් ඒ සියලුම 32ම අපි ඉගෙනගෙන තියෙනවා. ආයුර්වේද කියන එක නෙමෙයි ඔය. සිංහල වෙදකම. සිංහල පාරම්පරික අපේ ලංකාවට ආවෙනක වෙදකම. හරි. මේ පස්සින්දු දැන් ඔයා මේ අද කතා කරනවා කිව්වේ වාජීකරණ. මොකද්ද මේ වාජීකරණය කියන්නේ? වාජී කියන්නේ සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ අශ්ව කියන එක. කරණය කියන්නේ කරනවා කියන එක. එතකොට අපි වාජීකරණ එකෙන් මේ බලන්නේ කියන්නේ මිනිස් ශරීරයේ තියෙන ශක්තිය වර්ධනය කරන්න. වාජීකරණ කියලා මේ ගත්තාම කට්ටිය හිතන්නේ ලිංගික බෙලහීනතාවයම විතරක් කියලා. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයි. හරි. මාත් හිතුවේ ඒක තමයි කියලා. ඒක මම එහෙම කියලා පටන් ගත්තා. නම් වාජීකරණ නැතුව ඔය ඉතින්. ඔව්. එතකොට චම්පස් මහත්තයා අපි මේ කරන්නේ මේ වාජීකරණ වලින් දැන් ගොඩාක්ම විවාහවල මේ ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ මේ ප්‍රශ්නේ කියන්නේ අසාර්ථක අසාර්ථක වෙන අවස්ථාවල් බොහොමයක් වැඩි. ඒගොල්ලන් ඊට පස්සේ අසාර්ථක වුණාන් පස්සේ ඒක බලපානවා මානසිකත්වයට. එතකොට මානසික බිඳ වැටීම් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි දැන් වාජීකරණය කියන්නේ ලිංගික අප්‍රාණිකත්වයේ පමණක්ම නෙවෙයි කියලා කිව්ව නේද? පමණක්ම නෙවෙයි. ඒ මොකක්ද එන? ඒ වාජීකරණ බෙහෙත් අපිට දෙන්න පුළුවන් කොණ්ඩේ වෙන්න. ඇඟ ශක්තිමත් වෙන්න, මහත් වෙන්න. හරිද? එතකොට සාමාන්‍ය ඇඟේ තියෙන ඒ කියන්නේ අපි රික්වයර් කරනවා කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණම පිරිසුදු කරන්න පුළුවන්. ඔව්. හැබැයි ගොඩක් බයට ප්‍රායෝගික බලපාන කතාව ලිංගික අප්‍රාණිකත්වය කියන එක නේද? එතකොට ඒක ඇති වෙන්න පුළුවන් හේතු මොනවද හඳුනගෙන තියෙන්නේ? හඳුනගෙන තියෙන හේතු කියන්නේ දැන් දියවැඩියාව හින්දා මේ චමුත මහත්තයා ලිංගික අප්‍රාණිකත්වය එනවා. දියවැඩියාව නිසාද? දියවැඩියාවට ගන්න බෙහෙත් නිසාද? දියවැඩියාව නිසාත් දියවැඩියාව පෙළක්වාට ගන්න බෙහෙත් නිසාත් වැඩිම උත්පිටමත් වෙන්න ගන්නවා. ඒ කියන්නේ වැඩි කාලයක් ඉන්න ගන්නවා බටහිර බෙහෙත්. ඕවා කාලයක් තිස්සේ ගත්තාමත් ලිංගික බෙලහීනතාවය එනවා. ඒ කියන්නේ Taman හැබැයි මේ වැඩි කාලයක් ඉන්න ගන්නවා කියලා කියන්නේ තමන්ගේ ලිංගිකත්වය ඒ කියන්නේ ලිංගික මේ කාලය එකතු වෙන කාලය ප්‍රමාණවත් මදි වීමනේ. ඒක ගැන ලිංගික මේ වාජීකරණ ප්‍රශ්නයක් විදිහට ගණන් ගන්නේ. ඒකත් එහෙමද? ඔව් ඒකත් වාජීකරණ පැත්තේ එක්තරා කොටසක්. ඒ කාලය වැඩි කරගන්න අතිරේක මේ බෙහෙත් වර්ග තියෙනවා. බෙහෙත් වර්ග තියෙනවා. ඒවා සුදුසු නෑ. සුදුසු නෑ. ඒවෙන් කරන්නේ කියන්නේ අපි ඒ වගේ බෙහෙතක් බටහිර බෙහෙතක් සාමාන්‍ය අධි රුධිර පීඩනය තියෙන කෙනෙක්ට දුන්නොත්. ඔව්. ඒක හાર્ට් බීට් එක වැඩි කරන්නේ නේද? හાર્ට් බීට් එක වැඩි වෙනවා. එතකොට ඒ ලෙඩා මැරෙනවා. එතකොට ඒ බටහිර බෙහෙත් වලින් ගොඩක් අවදානමක් තියෙනවා. ඔව් දැන් මම අහලා තියෙන්නේ හાર્ට් බීට් එක වැඩි වෙනවා. එතකොට අදාළ මේ කොටස් සඳහා රුධිර සංසරණය වැඩි වෙනවා. සංසරණය වැඩි වෙනවා. එතකොට ඒ කාලය ඇතුළත තමන්ගේ තියෙන ශක්තිය එතනට යොදවනවා වැඩි. එතකොට මේකේ හાર્ට් එකේ සම්පූර්ණම ඒක වේගවත් කරන ක්‍රියාවලියක් තමයි වෙන්නේ. ඔය කියන්නේ කෙටි කාලින තෘප්තියක් ඇති වුණොත් දීර්ඝ කාලින ගැටලුවක් ඇති වෙනවා කියන එක. ඔය දැන් දියවැඩියාව එකක්. හරිද? ඔබ කිව්වා. දැන් මම අහලා තියෙන දෙයක් තමයි පුද්ගලයෝ අධික කාර්යබහුල නැත්නම් මානසික වශයෙන් ස්ට්‍රෙස් එකක ඉන්න මේ ආතතිය වශයෙන් තියෙන අයටත් මේ ගැටලුව තියෙනවා කියන එක. ඒක හරිද? ඒක හරි. දැන් ගත්තොත් ජම්දු මහත්තයා දැන් ලෝකේ ගත්තොත් 130ක්ම මේ ප්‍රශ්නෙන් පෙළෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට පිළියමක් ඒ කියන්නේ අපේ රජගොල්ලෝ පවා අන්තපුරයක් පවා මේ වගේ විදි ක්‍රමවේද තිබ්බා. ඒවා වැල්ලා ගිහිල්ලා තිනවා. ඒක ස්වාභාවික ඖෂධ වලින් ඒවා ගන්න.
හරිද? පැට්මන් වෙදකම, නිල වෙදකම, එතකොට අපි දෙනවා අරක බෙහෙත්. ඒ වගේ දේවල් යොදාගෙන කරන ප්‍රතිකර්ම ක්‍රම වේද තියෙනවා. ඒවා කිසිසේත්ම ඇඟට ශරීරයට ප්‍රශ්නයක් නෑ. ඔය දැන් වැඩ තියෙන මෙහෙමයි. දැන් එවැනි තත්ත්වයක් Tamanට ලිංගික වශයෙන් අපරාධකත්වය වාචිකන ගැටලුවක් තිබුණත් එහෙම ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහැ. නේ? ඒ කියන්නේ සමහරවිට කියලා කියන්න ලැජ්ජයි. නේ? සමහරව ඒක මානසිකව තමන්ගේ පවුල ඇතුලේ විඳ දරා ගන්නවා. විඳ දරා ගැනීම ප්‍රතිඵලය පවුල බිඳියා. ඊට පස්සේ ඒක මානසික වශයෙන් බලපානවා නේ. ඒතර මේකට ඇත්තට ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවද? ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. මොකක්ද ප්‍රතිකාර ක්‍රමය? අපි පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. මගේ පරම්පරාවේ පැට්මන් වෙදකමින්. ඒ පැට්මන් කියන එක්තරා වෙදකම් කොට්ටාශයක්. මොකද නම? පැට්මන්. පැට්මන් වෙදකමින් එක්තරා කොට්ටාශයක්. ඒ පැට්මන් වෙදකමින් කරලා තියෙනවා බෙහෙත් කරලා තියෙනවා අපේ සීයලා. නේ අපිට සරල කරගමුකෝ. දැන් මේ ගැටලුව තියෙන වාචිකන ගැටලුව තියෙන කෙනෙක් ඔබ හමු වෙනවා. හරි. දැන් කියන්න කතා කරන්න. ඔව් එතකොට හමු වුණාම රෝගියා මට කියනවා මම නාඩි බලනවා. එතකොට එයාගේ පවුල් පසුබිම පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ මම එයාට ඌමනා කරන නිසියාකාරව එයාට බෙහෙතක් හදලා තමයි මම දෙන්නේ. ඒ කියන්නේ ඔබ ළඟ මේ හදපු අර මේ රෙඩිමේඩ් බෙහෙත් කතාවක් නෙමෙයි. ඒ පුද්ගලයෙක් කතාවට හරියන්නේ. හරි. මොකද්ද මේ ලිංගික බෙලහීනතාවය කියන ඉතින් අනේක කතා කරගමුකෝ. මොන ශේෂ්ඨ වලටද මේක තියෙන්නේ කියන එක? ලිංගික බෙලහීනතාවය ගොඩක්ම මෙහෙමයි. අද සමාජයේ ගොඩක් කාර්යබහුලයි. ඒ වගේම විවාහයේදී බිරිඳ සහ මේ සමියා අතරේ කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැහැ. එතකොට එතනදී බිඳ වැටෙනවා. එතකොට අධික මානසිකත්වය. ඊට පස්සේ වෙලාවක් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ සම්පූර්ණම පෞල් ජීවිතය අසාර්ථක වෙනවා. එතකොට ඒගොල්ලන් මානසික අතින් බලපානවා. ඒ වගේම ඕක බලපානවා අපේ ජමුත මහත්තයා දරු බලවලට. හේතුව කියන්නේ මේ ධාතු ශක්තිය දුර්වල වුණාන් පස්සේ දරුවෙක්වත් දරුවෙක් හදාගන්න අර ප්‍රාණවත් ශුක්‍රාණු නිපදවන්නේ නැහැ. එතකොට ගොඩක් දුර විශේෂයෙන්ම මධ්‍යම ධාතු ශක්තිය දුර්වල වීම කියන එකද? ඔව්. ඒ කියන්නේ අර දරුවෙක් ලබන්න තරම් දරුඵල මේ ලබන්න තරම් ධාතු මේ ශක්තිමත් නැහැ. ඒතර මොකද ඔක මත්පැන් මොකද? මත්පැන් පානය කිරීම, අධික දුම්වැටි පානය කිරීම, ඒ වගේම වැරදි ඉංගික ඉරියව්, ඒ වගේම සමාජ රෝග. හරිද? ඊට පස්සේ ඔය කන කෑම රටාවල් ඒවා සේරම බලපානවා මේ ධාතු ශක්තියට. මොකද අපි ඇත්තටම අද සමාජයේ දැන් පෝෂ්‍යදායී ආහාර වේලක් අපිට ගන්න නැහැ. අපිට තියෙන එක කඩෙන් කනවා නැත්නම් ගෙදර හදාගත්ත ගොඩක් කෘත්‍රිම දේවල් තියෙන්නේ. කෘත්‍රිම රසකාරක තියෙනවා. හරි අපි අපෝ දැන් කෝසල මහත්තයා මේ නිදන්ගත රෝග කියන ඒවා සුව කරන්න පුළුවන්ද ඔය නිලවේදකමෙන්? එහෙම නැත්නම් නිලවේදකම තුල කරන්න අපිට පහසුයි බැරි ඒවා තියෙනවා නම් මෙන්න මේ වට බෑ නිලවේදකම කියන එක කියලා. එහෙම කතා මොකද පහසු විදිය තෝරගන්න බෑ. නිලවේදකම මොන දෙයක් කරන්න පුළුවන්. නිලවේදකම නිදන්ගත රෝග කියන්නේ කාලයක් පවතින ලෙඩ හොද කරගන්න බෑ කියලා තියෙන ලෙඩනේ. ඔව්. ඒතර ඒවා වලින් කරන්නේ නිලවේදකමෙන් අනිවාර්යයෙන්ම ඒ වගේ ලෙඩ හොද කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය බෙහෙතක් දීලා බෙහෙතක් බොන්න දීලා අරිෂ්ටයක් දීලා කසායක් දීලා කරනවට වඩා පහසුයි කියන එකද කියන්නේ? නෑ දෙකම එක වගේ අරක වේගවත් වැඩි. ඒ කියන්නේ තෙරපුමකින් ලෙඩක් හොඳ කරගන්න පුළුවන්. නිලය තෙරපල තෙරපුමකින් පුළුවන්. සාමාන්‍යයෙන් ඒ නිලයට හරියන්න බෙහෙතකුත් තියෙනවා. ඒ නිලවලට දැන් අපි ඇස් වලට මහපට ගිල්ලට සුල ගිල්ලට බදිනවා වගේ පතේට හරියන විදිහට බෙහෙත් වර්ග තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශ කරන තෙරපුමට අමතරව එතනට මේ බෙහෙතකුත් බොන්න දෙනවා. බෙහෙත් බොන්න දෙනවා. ස්පර්ශය විතරක් හරියන්නේ නැහැ. ස්පර්ශය විතර හරියන ලෙඩ තියෙනවා. එහෙම තියෙනවා. දැන් සමහර ඒවා හරියන්නේ නැහැ. ඒක ඇගේ ඇතුලෙන් හදන්න ඕනේ දැන් තියෙනවා. ඒතකොට සපෝට් එකක් විදිහට අපි බෙහෙතක් දීලා අර බෙහෙත කියන්නේ බෙහෙත අල්ලන්න ඕනේ තැනට බෙහෙත අල්ලලා හරි ගස්සන්න පුළුවන් ඒක. ඒ කියන්නේ ඇගේ වාපිසෙන් පවා වෙනස් කරන්න පුළුවන් නිලයක් අල්ලලා. ඒ කියන්නේ බලා සිටි වෙනස් කරන්න පුළුවන්? ඔව්. ඒ වෙලේ වෙනස් කරන්න පුළුවන් නිල තියෙනවා. හැබැයි අලම් පවත්ින ලෙඩ රෝග සැරින් සැරේ කරලා කරන ඒවා තියෙනවා. ඔය දැන් නිල තෙරපුමක දැන් ඔබ ළඟට රෝගියෙක් ආවොත් නිතර එන්න බෑනේ. ඒතර ඔබ බෙහෙත් වට්ටුරුවක් දෙනවා ඇති මම දන්නේ සතියක් හෝ දෙකකට. ඒතර ඒ පළවෙනි දවසේ නිල තෙරපුම කරාට පස්සේ නැවත ඔබට ඒ රෝගියා හමු වෙන්නේ ඒක සතියෙන් හෝ දෙකකින්නේ. හෝ ඊට පෙර හමු වෙන්න කියලා ඔබ කියනවද? නෑ එතකොට ඒ කියන්නේ එතකොට අපි නිල බෙහෙතක් දෙනවා මේ තැනම අපි මාක් කරලා කියලා තමන්ට කරගන්න කියලා? ඔව් මෙන්න මේ තැනට මේ බෙහෙත තියන්න ඕනේ. තියන්න ඕන කියලා. තෙරපන් නෙමෙයි. තෙරපන එක කරන්න ඒක කරන්න ඕන වෛද්‍යවරයෙක් විතරමයි. අන්න ඒක තමයි එන්න ඕනේ. හරි. ඒක තමන්ට කරගන්න බෑ. අදාළ තැන පෙන්නලා බෙහෙත බඳ ගන්න පුළුවන්. ඒක හරි. ඒතකොට තෙරපුමකින් මේ සහ බොන්න දෙන බෙහෙත මේ දෙකේ වෙනස මොකද්ද? තෙරපුමකින් වෙන්නේ ඒ පතේ තියෙන අවිරතාවය නැති කර ගන්නවා. බොන්න දෙන බෙහෙතෙන් වෙන්නේ ඒ පත පිරිසුදු කරන බෙහෙත.
එතකොට මේ දෙකම එකට එක්ක වෙනකොට ඉක්මනටම ලෙඩ හොද. ඒතර කටු ගැසීම කියන්නේ මේ කටු ගැසීම විතරද මෙතන තියෙන්නේ? පුලුස්සන්න පුළුවන් එතන. ඒ කියන්නේ රත් කරන්න පුළුවන්. කටු ගහන්න පුළුවන්, බෙහෙත් තියන්න පුළුවන්, තෙරපන්න පුළුවන්. ඒ හැම එකකින්ම ඒ වැඩේ කරන්න පුළුවන්. හරි එතකොට දැන් අපි නවත්තුවේ මේ ධාතු ශක්තිය දුර්වල වීම කියන එක. ඒ කියන්නේ දරුඵල ලබා ගැනීමේදී ඇතිවන ගැටලුව කියන එක. ඊට පස්සේ තමයි අද ඒ අය වෙනත් ඔය සෙන්ටර්ස් වලට යන්නේ. ඊට පස්සේ දරුඵල නැහැ. මේ තැම්පත් කරගන්න විවිධ මේ තාක්ෂණය භාවිතා කරලා දරුවෝ ලබා ගන්න. ඇයි එහෙම වෙන්නේ? ඔබ නැත්නම් වැරදි ආහාර රටාව දුම් වැටි මත්පැන් වගේ නේ. ඒ වගේ දේවල්. ඒ කියන්නේ දුම් වැටි මත්පැන් ආහාර රටාව වැරදි ලිංගික සේවනය, ඒ වගේම ගන්න ඔය පෙති වගේ දේවල් අධික ලෙස උත්තේජනය වෙන්න, ඒ වගේ දේවල් සහ සමාජයේ ගොඩක්ම මේකට බලපාන්නේ චමුත්ත මහත්තයා මානසිකත්වයේ කියන එක. මානසිකත්වයෙන් අපි එතනදී ඒ කාර්යයේදී මානසිකත්වය හදාගත්තේ නැත්තම් හරිද? ඒ වගේම අපි හරියට ගන්න ආහාර වේල පෝෂ්‍යදායී ආහාර වේලක් ගත්තේ නැත්නම් දරුවෙක් හදන්න ඉන්නවා නම් අපි කන ආහාර වේලක් තියෙනවා. ඉස්සර කාලේ අපි කෑවේ අපේ ඇත්තටම කුස්සිය කියන්නේ තනිකරම බෙහෙත් ගබඩාවක්. ඒතකොට මේ බෙහෙත් ගබඩාවෙන් අපි කෑවේ. එතකොට මොනවාද අපි එතකොට අපේ ආච්චිලා එහෙම දන්නවා මොකක් හරි ඇඟේ දුර්වල වුණොත්. හරිද? එතකොට තල තෙලින් හදනවා. හරිද? එතකොට ඇඟේ අස්ථි පණ නැතුව ගියොත්, ඒ කියන්නේ අස්ථි දුර්වල වුණොත් මී තෙලින් හදනවා. හරිද? එතකොට ස්නායු දුර්වල නම් මෙයා ටිකක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා නම් එතකොට එළඟි තෙලෙන් කෑම හදලා දෙනවා. ඒ වගේ රටාවක් තිබ්බා. දැන් කාලේ එහෙම දේවල් නැහැ. ඒකයි ගොඩාක්ම මේ දරුපල අහිමි වීමට හේතුව. ගොඩක් අය කාර්ය බහුලයි. ඒ නිසා ඒගොල්ලෝ කන්න වෙන්නේ ශනික කෑම, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පරාටා, බිත්තර රොටි ඔය වගේ ලැයිස්තුවක් තමයි කන්න වෙන්නේ. වැරදි ආහාර රටාවක් මේකට බලපානවා. දෙකද ඔබ කියන්නේ? බලපානවා. ඒ කියන්නේ ගොඩක් ඔය ධාතු ශක්තියට සාමාන්‍යයෙන් ඔය අපි කන්න කියන්නේ රතු පාට දේවල් වගේ දේවල්. රතු මස් හරිද? එතකොට රතු මස් වගේ කවුපි, එතකොට පලා ಜಾති, ඊට පස්සේ අපිට තව එළඟි තෙල් වගේ. එළඟි තෙල් කියන්නේ ලොකු වාජීකරණ ශක්තිය තියෙන හොඳම ප්‍රබලම තෙලක්. එතකොට අපි ඔය මේ කන්න කියලා කියන්නේ ඔය. ඔව් පෙනෙල කැල්ල හකන හදලා දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කෙරෙන්නේ නැහැ දැන් ගත්තොත් පාරක ගත්තොත් කැඳ ටිකක් බිව්වොත් එimhe ඩයි ටිකක් දානවා. හදලා තියෙන්නේ. එතන ගුණයක් නැහැ. ඉතින් ඒකයි සමහරවිට කියනවා පාර දෙන කැඳවල නම් කොළ වලට වඩා ඒගොල්ලෝ අර මේ එසෙන්ස් එක කුඩක් තමයි භාවිත අපි මේ ප්‍රෝග්‍රෑම් උත් කරලා තියෙනවා. මේ අර කොළ වලින් හදන කැඳ නෑ. ওই පාරේ මේ කොළ කැඳ කඩවල වල තියෙන්නේ මේ යම්කිසි රසායනිකයක් කුඩක්. තමයි කියලා කතාවක් කියනවා මම දන්නේ නැහැ. ඔක ඇත්ත නැත්ද ඉතින්? ඔව්. ඉතින් ඒකින්ද කිසිම විදියකට ඒ යොමු වෙන්නේ නැහැ කට්ටිය අන්තිම මොහොතේ විවාහයෙන් පස්සේ තමයි දරුවෙක් හදන්න යොමු වෙන්නේ. යොමු වුණාන් පස්සේ තමයි තේරෙන්නේ එයාට ධාතු ශක්තිය දුර්වලයි, ධාතු ශක්තිමත්භාවයේ නැහැ, දරුපලයකට යන්න බෑ කියන එක. සමහර අය තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය ක්ෂණික මෝචනය කියන එක නේ. මොකද්ද මේක කොහොමද දක්වන අර්ථ දක්වන්නේ? ක්ෂණික මෝචනය කියන්නේ ශරීරයේ දැන් අපි කියන්නකෝ අපේ මහත්තයා ඒ යෙදෙන්න ගත්තාම ඒ කාර්යයේදී විනාඩි 2-3ක් ඇතුළත ශුක්‍රාණු පිට වෙනවා. එතකොට ඒකට මානසිකත්වෙත් බලපානවා. ඒකට අපේ කියන්නේ ඒකටත් ආහාර රටාව බලපානවා. හරිද? එතකොට ඒක ඇඟෙන්ම එන එක. ගොඩාක් 130%ක්ම ලෝකයේ ක්ෂණික මෝචනයේට බෙහෙත් ගන්නවා බටහිර බෙහෙත්. ඒ බෙහෙත් ඇඟට විසයි. ඒව බෙහෙත් අරගෙන පුරුදු වුණාන් පස්සේ නොගෙන ඉන්න බෑ. එතකොට ක්ෂණික මෝචනය මේ ඇඩික්ට් වෙනවා. ඒක නැතුව වෙනවා. එතකොට ඒක තමයි ලොකුම ප්‍රශ්නයකට මුල පුරන්නේ. එතකොට එතනින් මේ විවාහයකට ගියාන් පස්සේ දරුපල අහිමි වීමට ගොඩක් ඉඩ තියෙනවා. මොකද අර පාවිච්චි කරපු බෙහෙත් වල ගොඩාක් ඇඟට හානිකරදායක දේවල් ඇඟට ගිහිල්ලා ඉවරයි. ඒකින්ද ගොඩාක් යොමු වෙලා තියෙන බටහිර පැත්ත ඒකේ නෑනේ අපේ මහත්තයා කිසිම දෙයක්. අපේ හදන බෙහෙත් වල අපි දැන් ගත්තොත් මේ බෙහෙතක් කරන්න කලින් පළවෙනි වතාවට අපිට රෝගියා ආපුව මම මුළු ඇඟම පිරිසුදු කරන බෙහෙතක් තියෙනවා. ඒක තමයි දෙන්නේ. ඒ දීලා තමයි ඇඟට පත්තියන් වෙන්න අල්ලන්න මේ බෙහෙත් ටික කරන්නේ. එතකොට මේ තියෙන අපේ අවුරුදු 200 300ක් පරණ රජවරුන්ගේ කාලේ හදපු බෙහෙත්. ඒවා සනාත කරලා තියෙනවා. රන් කෙඳි වලින් බැඳලා තියෙනවා. ඉතින් පාරම්පරිකව කළා තිනවා අපි හත්තා බලන අපේ ගාවට එන කට්ටිය ගොඩක්ම මේ ක්ෂණික මෝචනයේ ගොඩක් කට්ටියට තියෙන්නේ. ඉන්න බෑ ඒගොල්ලන් කැමති. ඒත් ඒගොල්ලන් ඉන්න බෑ ඒගොල්ලන්ට. ඔව් හරි මේ අපේ කෝසල මේ හෙළවැදදුරතුමා මේ කලාව මේක උගන්වන්නේ නැද්ද? ඔව් අපි ශ්‍රී ලංකා ජාතික පාරම්පරික වෛද්‍ය සභාවයි හෙළදිව පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණ සංස්කෘතික ආයතන එක්කහුව වෙලා වැඩමුළුවක් තියෙනවා පරණ පාරම්පරික නිලවේදකම උගන්වන එක. ඒක ඕනි කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් විදිහට. කොහෙන්ද? ඒ කියන්නේ ආයතන. කොහොමද සම්බන්ධ වෙන්නේ?
සම්බන්ධ වෙන්න අපේ දුරකථන අංකයට කතා කරලා මොකද අංකය? 071 3200යි 484. ඒකට කතා කළාම අපි ඒක සම්බන්ධ කරලා දෙනවා. මේකෙදි ඔය ඔබ අංකයද කිව්වේ? ඒකෙදි සම්පූර්ණම ඕනම කෙනෙකුට තමන්ගේ ලෙඩක් හොද කරගන්න පුළුවන් ක්‍රමවේදයකුත් අපි කියලා දෙනවා. ඒ පොදු බෙහෙතක්. ඒ කියන්නේ වෛද්‍යවරයාට යන්නේ නැතුව. පොදු බෙහෙත. ඒ කියන්නේ අපි නැති වීගෙන යන හින්දා අපි හැමෝම මේක ගැන අවබෝධයක් තියෙනව නේද තමයි අපි ඒ වැඩසටහන කරගෙන යන්නේ. හරි මොකද ඔබට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මේ කියන්නේ? මේ කියන්නේ දෙන්න තියෙන පණිවිඩය තමයි නැති වීගෙන යන මේ වෙදකම සාමාන්‍යයෙන් අපි හැමෝම ඉගෙන ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට දොස්තර ගාවට යන්න ඕනේ ටකාලා Tamanට එන සුළු ලෙඩ ටික හරිගස්ස ගන්න පුළුවන්. ඒ වගේම පරම්පරාගත වෛද්‍යවරු ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඒක ගලාට පස්සේ වැඩි දියුණුවට ඒ පරම්පරාවේ තියෙන වෙදකම් දිනු කරගෙන අපේ ශ්‍රී ලංකා ජාතික පාරම්පරික වෛද්‍ය සභාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ ඔක උගන්වන්නේ මේ පන්තියක් විදියටද නැත්තම්? වැඩසටහනක්. ඒ කියන්නේ දවස් ගානක එකක් කෙටියෙන් ගොඩක් දේවල් උගන්වනවා. නිලස්ථාන බව අපි උගන්වනවා. ඊට පස්සේ ඔය අංකයට කතාවල තොරතුරු ගන්න පුළුවන්. කවුරු කෙනෙක්ට නිල වෙදකම ගැන හදාරන්න අවශ්‍ය නම්. හරි. අපි අවසන් කරමු මේ ඔබෙන් මේ පසින්දු වෙද මහත්තයා මේ හෙළවෙදු මහත්තයා දැන් මොකක්ද ඔබට දෙන්න තියෙන පණිවිඩය සමාජයේ දැන් මෙහෙම ගියොත් එහෙම සමාජයේ දරුපල හිමිවීම ප්‍රජාව වර්ධනය කර ගැනීම කියන කාරණා බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවද වාජිකරණය පිළිබඳ ප්‍රශ්න බරපතල විදිහට රටේ වැඩිවීමක් තියෙනවද? වැඩිවීමක් තියෙනවා. එහෙනම් රෝගීන් එක්ක අපිට මේ බහුලව දකින්න තියෙන්නේ වාජිකරණ ශක්තියක් නැහැ. එතකොට ගොඩක්ම දරුපල හීන වෙන තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. සමානවට තියෙන ප්‍රශ්න මෙහෙම දෙයක්ත් ලිංගිකත්වයේ පිළිබඳ ප්‍රියත්වයක් නැහැ. එහෙම එකක් තියෙනවා. ඒවටත් බෙහෙත් තියෙනවා. ඔය උසප්පීමේ චක්‍රයේදී ඔය ගොඩක්ම ලේ යනේවට ඒව සති දෙකෙන් නවත්තන්න පුළුවන්. එතකොට මේ වාජිකරණ බෙහෙත් අපේ තියෙන බල බෙහෙත්. ඒ කියන්නේ අපි දැන් හදනවා අපේ චමුත් මහත්තයා ඉදිරියේදී නැකත් බලලා. ඒ කියන්නේ ඕවා අස්විද නැකත බලලා මේ කොළ අරගෙන එහෙම කොටලා ඒ වගේ නැකත් ක්‍රමවේදයකින් තමයි අපි හදන්නේ. එතකොට මට ඕනම කෙනෙක්ගේ වෙලාවක් ගත්තොත් කියන්න පුළුවන් ජමපත්‍රයක් ගත්තොත් සම්පූර්ණම එයාට තියෙන ලෙඩ ටික සහ සම්පූර්ණ එයාට මොනවද වෙන්නේ යන්නේ කියලා. ඒ වගේ කලාවක් තියෙනවා. ඒක ජනපත්‍රේ බලලා. බලලා අපිට කියන්න. සාමාන්‍ය ඔබ ජනපත්‍රේ බලලාද කරන්නේ? ඔය ජමපත්‍රේ බලනවා කියන්නේ ඔබ ළඟට එනවනම් කේන්දරයක් අරන් එන්න ඕනද? කේන්දර කොපියක් අරන් එන්න ඕනේ. කේන්දරෙත් බලලාද අනිවාර්යද ඒක? නෑ මේ වාජිකරණ පැත්තට කේන්දරේ මේ අදාළ නෑ. ඒ වුණාට කේන්දරෙත් යම්කිසි කොටසක් තියෙනවා අපිට ගන්න. ඒ කොටසෙන් අපිට හොයාගන්න පුළුවන් මොකද යෝනි ගැන විස්තරයක් ගත්තොත් ඒව දෙක කොහොමද මෙයා කිලි වෘක්ෂද හර වෘක්ෂද ඒක බලන්න ඕනේ. ඒ වගේ දරුපල පැත්ත. ඔය නක්ෂත්‍ර පැත්ත කියන එක යంత్ర මන්ත්‍ර ගුරුකන් සහ මේ හඳහන මේ කේන්දරය කියන එක මම හිතන්නේ ඔබත් හදාarලා ඇතිනේ. ඒ කියන්නේ මේ විෂයට සම්බන්ධයි නේ. යంత్ర මන්ත්‍ර කලාව කියන්නේ අපේ මහත්තයා සත්‍ය. ඒ කියන්නේ ඇත්තටම දැන් අද තියෙන ගොඩක් බුරුකාරයෝ. හරිද? ඒකින්ද යంత్ర මන්ත්‍ර කලාව අපිට පාරම්පරික වෙනවා. යంత్ర මන්ත්‍ර කලාවේදී අපි දැන් ගත්තොත් එහෙම බඩවිලේක වගේ දේවල් ගොඩාක් විස සහිත දේවල් කැවිච්ච දේවල් අපි යවනවා. එතකොට ඒ කවල යවලා ඉවර වෙලා ඇඟට බෙහෙත් කරන්න ඕනේ ශරීර කූඩුව සම්පූර්ණ පිරිසුදු කරන්න. ඉතින් ඒවට අපි සර්ප විසත ගත්තත් අපි මේ ස්පිතාලයකට ගෙනින්න කලින් දෙහියත්ෙන් අපිට විස බාන්න පුළුවන් මන්ත්‍රවල. ඒ වගේ තියෙනවා මන්ත්‍ර කලාව ඇත්ත. අපි ඉදිරියට අපි පෙන්නනවා යම්කිසි පිරිසක් මම හදාගෙන යනවා මේ මගේ ගෝලියෝ ටික. ඕනනම් කටියට හදාරන්න පුළුවන් ජ්‍යොතිෂ්‍ය නම් කොහොමද ඔබට කතා කරනවා නම් සම්බන්ධ වෙනවා කොහොමද? 0.71 954 93 තව නම්බරයක් තියෙනවා 0.72 3යි 585යි 383 කියන නම්බරයට මට කතා කරොත් මට මේ ඔබේ අංක වගේ අංකය. හරි. ඔබ ස්තුතියි හෙළවෙදදුරු කෝසල ශ්‍රී හේවගේ සහ හෙළවෙදදුරු පසින්දු මාරසිංහ කියන දෙපළත් සමග නිල වෙදකම සහ වාජීකරණය ගොඩක් කර තියෙන ප්‍රශ්නයක් මේ කාරණා දෙක පිළිබඳව සාකච්ඡා කරේ. බොහොම ස්තුතියි.